හරි මචං වෙල්කම් කියලා පිළිගන්නවා ඇවියට මාස්ටර් channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද මම උඹලට කියලා දෙන්න යන්නේ මේ ක්‍රෑෂ් ගේම් එකෙන් හිමීට ගේමක් ගහගෙන කොහොමද අපේ කැපිටල් එක ග්‍රෝ කරගන්නේ කියලා. මුලින්ම දැන් බලන්න පේනවා මගේ බැලන්ස් එක ලක්ෂ 5ක් තියෙනවා. මම මුලින්ම මේක ඩිපොසිට් කරේ එක ලක්ෂයයි. ලක්ෂයක් තමයි මම මේකට ඩිපොසිට් කරේ. ඊට පස්සේ මගේ ලක්ෂය තමයි මේක මේ ලක්ෂ 5 දක්වා ග්‍රෝ කරලා තියෙන්නේ. මේක මචං එක දවසින් කරපු දෙයක් නෙවෙයි. මට මේකට ගියා සාමාන්‍යයෙන් දවස් 20ක් විතර ගියා මචං. හරිද? දවස් 20ට මම ලක්ෂ 4ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. හරිද? මම දවසට සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ තමයි මේ ක්‍රෑෂ් ගේම් එක වෙනුවෙන් වෙන් කරන්නේ. දවසකට විනාඩි 20 ගානේ කරලා දවස් 20න් වගේ මම මේක ලක්ෂ 5ට ගෙනාවා. හරිද? මං කියලා දෙන්නම් අද මං ඒක කරේ කොහොමද කියලා. ඔයාලා දැන් හරි අපි වීඩියෝ එකට යමු. හරි ඔයාලට පේනවා දැන් මේකේ ක්‍රෑෂ් එක ක්‍රෑෂ් වෙලා යනවා ප්ලේන් එකේ. හරිද? දැන් අපිට 100% මචං ප්‍රෙඩික්ට් කරන්න බෑ ඊළඟට මේ ඇවියේටර් එක යනවද නැද්ද කියලා. හරිද? ඒ හින්දා දැක්කනේ දැන් කොහොම ක්‍රෑෂ් වෙනවා අපිට 100% ප්‍රෙඩික්ට් කරන්න බෑනේ. එහෙනම් මේක අපි හැමදාම ප්‍රොෆිට් කරනවා. ඉතින් ලොස් නොවි අපිට මේක කවදාවත් කරන්න බෑ. හරිද? ඒකින්ද අපේ කැපිටල් එකේ සැලකිය යුතු සල්ලි ප්‍රමාණයක් තියෙන. ඇත්තම කතාව සාමාන්‍යයෙන් රුපියල් 1000 2000 ගහනවා නම් ක්‍රෑෂ් ගේම් ගහලා සාර්ථක වෙන්න අමාරුයි. හරිද? සාමාන්‍ය රුපියල් 1000ක් වගේ ඩිපොසිට් කරන කෙනෙක්ට පුළුවන් ඇවියේටර් එක සෙල්ලම් කරන්න. ඇවියේටර් එකේ රුපියල් 20 ඉඳන් බෙට් කරන්න පුළුවන්. ඒත් මේකේ මිනිමම් බෙට් කරන්න පුළුවන් රුපියල් 100කින් විතර. ඒ හින්දා සාමාන්‍යයෙන් මේකේ බෙට් කරන සාමාන්‍ය අඩුම රුපියල් 5000ක්වත් තියෙන්න ඕනේ. හරිද? 5000 10000 වගේ ලෙවල් එකට දාගත්තොත් ඔයාලට අනිවාර්යෙන් දවසකට රුපියල් 1000 2000 රේන්ජ් එකට යන්න පුළුවන්. හරිද? අපි 10000ක් ඩිපොසිට් කරලා සාමාන්‍යයෙන් තව ප්‍රොෆිට් ගන්න යන්න හොඳ නැහැ 10000 20000ක් විතර. එහෙම ගන්න බැරි නෑ. එහෙම ගන්න පුළුවන්. ඒත් එහෙම යද්දි මචං අපේ මුන්ගේ සිස්ටම් එකට අහු වෙනවා අපි ඕවර් ප්‍රොෆිට් යනවා කියලා. එතකොට මුන් බලනවා අපේ කනෙක්ෂන් ලොස්ට් කරනවා. අපි දාන එක ලොස්ට් වෙනවා. මේ ක්‍රෑෂ් ගේම් කියන්නේ දැන් සයිට් 3ට යන්නේ 3ක්. ඒ කියන්නේ හිතන්නකෝ 1s bet එකේ යන ක්‍රෑෂ් ගේම් එක නෙවෙයි 88 stars එකේ යන්නේ. ඒකින තනිකර කම්පැනියෙන් තමයි මේක දුවන්නේ. හරිද? අපේ account එකක් ඕවර් ප්‍රොෆිට් යනවා නම් මේක අපිට ලාභ ගන්න හදපු එක නෙවෙයිනේ. උන්ට ප්‍රොෆිට් ගන්න තමයි මේ platform හදලා තියෙන්නේ. ඒ හින්දා දැන් අපි ඕවර් ප්‍රොෆිට් යනවා නම් අනිවාර්යෙන් මුන් අපිව ලොස්ට් කරනවා. හරිද? ඒ හින්දා අපි account එකෙන් 120ක් වගේ තමයි දවසකට ප්‍රොෆිට් ගන්න ඕනේ. මුන්ට දැනෙන්නේ නැති වෙන්න ගේම ගහනවා. හරිද? සාමාන්‍ය රුපියල් 10000ක් වගේ ඩිපොසිට් කරොත් ඉතින් අර දවසකට 2000ක් වගේ වන්න පුළුවන්. සාමාන්‍ය මාසෙකට බලුවොත් ඔයා එතකොට රුපියල් 60000ක් විතර හොයලානේ. සාමාන්‍යයෙන් රජයේ සේවයකටත් හම්බෙන්නේ සාමාන්‍ය රුපියල් 50000ක් විතරනේ මචං. හරිද? එතකොට මං කියන්නම් මං ඒක ග්‍රෝ කරේ කොහොමද කියලා. මුලින්ම මචං ඔය කැපිටල් එකෙන් 100ට 5ක් විතර දාන්න. හරිද? සාමාන්‍යයෙන් මම නම් එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ. සාමාන්‍ය රුපියල් 10000ක් තිබ්බත් ඔය රුපියල් 100න් විතර පටන් ගන්න. හරිද? සාමාන්‍යයෙන් මම බෙට් කරද්දි මම සාමාන්‍ය රුපියල් 10000න් විතර දානවා. හරිද? දැන් මගේ කැපිටල් එක ලක්ෂ 5ක් තියෙනවානේ. ඒතකොට මට ඉෂුව එකක් නැහැ. මට ඒක රිකවරි කරගන්න පුළුවන්. දැන් මම උඹලට නිකන් මේකේ 1000 මම 1000න් දාලා පෙන්නන්නම්කෝ. හරි. දැන් මේ වගේ ඔන්න ගියා. හරිද? අපි බලමු. හරි. දැන් මේ වගේ 10 පන්නල එකක් ගියා කියන්නේ මචං ඊළඟ වට 3ක් ඇතුළත අනිවාර්යෙන් දෙකට වඩා එකක් යනවාමයි. අපි මේක ඔටෝ බෙට් දාගෙන බේස් බෙට් එක 1000 දාලා අපි මේක දෙකෙන් කෑෂ් අවුට් වෙන්න දානවා. හරි. මම මුලින්ම 10න් තමයි පටන් ගන්නේ. හරි. මම 10න් බෙට් කරා. මම මේක දෙකට දැම්මේ මොකද ඔටෝ බෙට් දැම්මේ අපිට දෙකෙන්ම ගලව ගන්න බැරි වෙන්න පුළුවන් අපේ කනෙක්ෂන් ඉෂුස් තිබ්බොත්. දැන් මෙහෙම දැම්මහම කනෙක්ෂන් ඉෂු එකක් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔය පේනවා මම 1000 දාපු එක ප්‍රොෆිට් වුණා. හරිද? ඔටෝ බෙට් දැම්මම තියෙන වාසිය ඒකයි. දැන් හදිස්සිය අපිට දෙකෙන් කට් කරගන්න බැරි වෙලා දෙකයි එකෙන් පුපුරන්න පුළුවන්. දැන් අපි දෙකට දාලා තිබ්බොත් ඔටෝ බෙට් එකේ අපිට ඉෂු එකක් වෙන්නේ නැහැ. හරිද? දැන් ඔන්න 1000ක් ගියා. අපි දැන් එක දිගට බෙට් දාගෙන යන්නේ නැහැ මචං. හරිද? දැන් අපිට ෂුවර් අවස්ථාවක් වෙනකන් ඉන්නවා. හරි. මේකේ තව දෙයක් තියෙනවා මචං. උඹලට ලොකු බැලන්ස් එකක් තියෙනවා නම් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ සාමාන්‍යයෙන්. ටයිම් එක සාමාන්‍යයෙන් හොඳ වෙලාවට සාමාන්‍යයෙන් ඔයාලා තෝරගන්න 500ට වැඩි ප්ලේයර්ස්ලා ටිකක් මේ 88 star site එකේ
ප්ලේ කරන වෙලාවක 1x bet වගේ ගහනවා නම් ඔයා සාමාන්‍යයෙන් 8000ත් 12000ත් අතර ප්‍රමාණයක් ප්ලේ කරන ටයිම් එක තෝරගන්න. ඔයා ලොග් ගන්නක් තියෙනවා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් ඉස්සෙල්ලම bet එක ප්ලේස් කරන්න රුපියල් 1000න්. හරිද? හරි මම දැන් 1000න් මේ විදිහට ප්ලේස් කරනවා. මම 1000න් දැම්මට ඔයාලා බැලන්ස් එක කරනවා. ඔයා ඉස්සෙල්ලම 100න් පටන් ගන්න. හරි දැන් ඒක ලොස්ට් වුණානේ. ඊළඟ bet එක අපි ප්ලේස් කරන්නේ මචං 2000න්. හරිද? ඔයා දාන ගන්න ඩබල් කරන්න. ඩබල් කරාම අපිට පුළුවන් අපි ලොස්ට් වෙන ගානත් එක්ක ඊළඟ වටේ දෙකට ගියාම කවර් කරගන්න. හරි ඒක ලොස්ට් වුණා. ඔයාලා මේ විදිහට එක දිගට දාන් යන්න එපා. හින්ද අපි හරියට ටයිම් එක බලලා තමයි දාන්නේ. දෙකක් විතර ලොස් වුණොත් ඔයා පොඩ්ඩක් ඉන්න සුවර් chance එකක් එනවා. මොකද මේ විදිහට 20ට වැඩිය වට දෙකක් විතර ගියාම අනිවාර්යෙන් ලොස් 5-6ක වටයක් එනවා. ඔයා කෙලින් මේ ලොස් 5-6ට අඩු වුණොතින් වැටුණොතින් සෙට් වුණොතින් ඔයාට ලොකු ගාණක් ඕනේ ඩබල් කර කර දාන්න. ඒ හින්දා ගාව එහෙම කරන්න සල්ලි නැත්නම් ඔයා කීයටවත් හිතන විදිහට bet කරන්න යන්න එපා. හරි දැන් මේ ගියා දැක්කා. 4ක් ලොස් ගියා එක දිගට. හරි ඊළඟ bet එක මම ප්ලේස් කරනවා. මොකද ටිකක් ළඟ ක්‍රෑෂ් වෙලා එකක් දුර ගියා කියන්නේ ඊළඟ වට 3ක් ඇතුළත අනිවාර්යෙන් දෙකට වඩා එකක් යන්නම ඕනේ. හරි ඊළඟ bet එක මම ප්ලේස් කරනවා. ඔයා මතක ඇතුව මේක ප්ලේස් කරලා අනිවාර්යෙන් මෙතන කැන්සල් බටන් එක ඔබන්න. හරි ඔයා දැක්කා ඒක මම දාපු 4000 ප්‍රොෆිට් වුණා. ආයෙ මගේ බැලන්ස් එක ප්‍රොෆිට් එකක් එක්ක මගේ බැලන්ස් එකට එකතු වුණා. හරිද? ඔයා ඒකින්ද කවදාවත් මේ ඩබල් කර යද්දි එක දිගට දායි යන්න එපා. මොකද අපි දන්නේ අපි අර රැල්ලට අහුනොතින් අපේ මුළු කැපිටල් එකම වොෂ් වෙලා යනකම් අපි දන්නේ නැහනේ. ඒ හින්දා ඔයාගේ අතේ ලොකු ගාණක් නැත්තම් ඔයා කවදාවත් එක දිගට දාන්න යන්න එපා. ඔයාට ෂුවර්ම අවස්ථාවක විතරක් ඩබල් කරලා දාන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. තවත් මේ වගේ ට්‍රික්ස් and ටිප්ස් බලා ගන්න අපේ Aviator Master channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.